Hello guys, ඔන්නෝගලන් සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඇත්තම කිව්වොත් ඉතින් අද ලොකු සටනක් බලාපොරොත්තු වෙන වීඩියෝ මේක. එතෙක් මෙතෙක් ගිය ලොකුම සටන වෙයි දන්නේ නෑ. මේ shop දෙකේ මේ සාමාන්‍ය කෑම හොඳයි. සුපිරි සටනක් අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා. බෑර කලින් පාර නම් බලාපොරොත්තු වුණාට කියලා වෙලා ගියා නේද? ඔය ගැන පොඩ්ඩක් මේ කුජීත වෙලා ගියා. බලමු මෙදා පොටේ මං හිතන්නේ එහෙම සීන් එකක් වෙයි කියලා. ඔව් අද බලමු ගිය පොට් දෙක මුලින්ම සුපුරුදු නිවහනට ගියා අපි. අනිත් එක තමයි ඉතින් ඩබල් බැරල් එක. ඉතින් අපේ channel එකේ බලන කට්ටිය දන්නේ නැති මේ නිවහන කියන්නේ අපි දෙන්නගේ ෆේවරිට්ම මොන්ගෝලියන් රයිස් තියෙන පොට් එක. ඊට පස්සේ මේ ළඟදී අපිට සෙට් වුණා ඩබල් බැරල් කියලා පොට් එකක්. ඒකෙත් ගිහිලා රිවිව් එකකුත් කරා. ඊට පස්සේ මේ ඇත්ත තමයි මේක පට්ට මාතල්. ඉතින් ඒ දෙක තමයි අද කම්පෙයාර් වෙන්නේ. කම්පෙයාර් එකේ ඉතින් අපේ ආතල් විතර ගන්න. ඒ උනන්නේ අපි දෙන්නගේ ආතල් එකට අනුව මොකක්ද හොඳ කියලාත් බලනවාද නේද? ඔව් අනිවාර්යයෙන් ඒක බලලා මේ ඉතින් ඇත්ත මේක තමයි බලන්නේ. බයි ඉතින් හිටියක් බලන්නේ. ඒ වගේම ඉතින් මේ බලන කට්ටියට අයිඩියක් ගන්නත් පුළුවන් සාමාන්‍යයෙන්. ඔව් පොඩි අයිඩියක් ගන්න පුළුවන්. ලොකුට ගන්න බෑ. පොඩියක් ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝට යන්නේ නැද්ද? එනවා වීඩියෝට. මේ අද අපි ගෙනාවේ මේ මොන්ගෝලියන් රයිස්. ඒතර ප්‍රයිස් කොහොමද මේ? ඒතර නිවාණිගේ මොන්ගෝලියන් රයිස් කීයක් වුණා? ඔය ඒගොල්ලෝ රුපියල් 1190ක්. 1190. ඔව් 1190. ඔව් 1190. ඒතකොට ඩබල් බැරල් එක ඒගොල්ලෝ රුපියල් 2085ක්. 2085. ඔව් 2085ක්. ඒ කියන්නේ මේකට වඩා ඩබල්. ඩබල් බැරල්. ඩබල් එකකින්ම දීලා අද බැරල් එක. හරිද? නමටම හරියන විදිහට අද දීලා ඩබල් බැරල් එක. ඒක කට්ටිය ඔළුවේ තියාගෙන බලන්න ඕනේ වීඩියෝ එක. අදත් අපි මේ කෑම වලට පොයින්ට් දුන්නට මේ ඒකත් ඔළුවේ තියා ගන්න අනිවාර්යයෙන්ම. මේ රුපියල් 1190 මේක 2185 නේ. 2085. ඔව් 2085. බෑග් එකට තමයි රුපියල් 5 ගිහලා තියෙන නැත්නම් 2080යි. මේක ඇතුළේ විවිධත්ව තියෙනවා කියලා ඒගොල්ලෝ කිව්වා මේ තැන් දෙකෙන්ම මේ පොඩ්ඩක් දී අරගෙන බලමු මොනවද විවිධත්ව කියලා නේද? ඔව් ඊට කලින් පොඩ්ඩක් පෝෂන් එක බලමු. ඊටත් කලින් පොඩ්ඩක් පැකින් අතින් ගමු. මම නම් කියන්නේ පැකින් අතින් ගත්තත් මේ ඩබල් බැරල් එක පැකින් එක හොඳයි. ඇයි? මේකේ කිට ගහන්නත් පුළුවන්. ගැහුවා විසික්කෙන්න සීන් නැති තියෙනවා. අචින් යකෝ මේ හිටින්. නෑ නෑ මුංගි තියෙන බේසික් එක මේ උස්සල ගන්න එක මුංගි තියෙන්නේ. මේ ගඩොලක් වගේ. 2085 නුන්නත් තමයි. එහෙනම් ඉතින් ඔක්කොම සලකලා බලලා මේ දෙකම දෙමු නේද ප්‍රයිස් එක. මේ පැකින් එක ලකුණු. ඔව් පැකින් එක ලකුණු මේ දෙකටම දෙමු. හරි එහෙනම් මේ දේ පෝෂන් එක පොඩ්ඩක් චෙක් කරමු. ඒතකොට ඩබල් බැරල් එකේ පෝෂන් එකේ තිබ්බ ග්‍රෑම් 949. ඊට පස්සේ නිවානේ පෝෂන් එකේ තිබ්බ ග්‍රෑම් 832. අඩු එක නම් යනවා නේ බා. ඔව් එක ළඟ ගියාට මේ පෝෂන් රේට් එක දැන් ඕගොල්ලන්ට පේන්නේ නැති ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන මැත්තෝ කිව්වොත් මේ ප්‍රයිස් මට නම් මේකෙන් කෑවට මතක නැතුව තමයි ප්‍රයිස් නම් අමතක කරලා තමයි ගියේ රසයට ගියේ ඔයාගෙන. හරිද? ගියන් පස්සේ තමයි දන්නේ මේ ප්‍රයිස් දෙක ඩබල් කියලා. හරිද? අපි රසයට ගිය හින්දා ගේන්න උනා. හැබැයි පෝෂන් රේට් එක වලට පේන්නේ නැති මේ පෝෂන් රේට් එකකින් ගත්තොත් එහෙම පැහැදිලි වෙනසක් තියෙනවා. නිවාන තමයි පෝෂන් රේට් එක වෙන්නේ. හැබැයි පෝෂන් එකෙන් ගත්තොත් එහෙම වැඩි ඩබල් බැරල් එක නෝමල් පෝෂන් එක. නමුත් පෝෂන් රේට් එක නිවානේ වැඩි. එතකොට අපි මේ ප්‍රයිස් එක ලකුණක් දුන්න හින්දා මේ පෝෂන් එක තමයි ලකුණ දෙන්නේ නේද? ඔව් එහෙනම් ඉතින් පෝෂන් එක ලකුණු මේ ඩබල් බැරල් එකට තමයි. එහෙනම් අපි දිගටම බලමු. ඔය එහෙනම් අපි දිගටම බලමු. දෙක උණුනේ තියෙනවා බුරු කියන්න ඕනේ. අඩෝ යකෝ එක වගේ නේ ඔයි. මට උඩ. අඩෝ හිතුව විදියමයි කියපන්කෝ. තනිකර කොපි පේස්ට් වගේ නේ. මේ ඇත්තම කිව්වොත් මේ මොන්ගෝලියන් රයිස් කියන එක ඔයාලා පේනවද දන්නේ නැහැ. ඇත්තම කිව්වොත් කිසි වෙනසක් නැහැ මේකේ නේද? කලර් එකත් ලොකු වෙනසක් නැහැ. කලර් එකේ වෙනසකුත් නැහැ. මේ පෝෂන් එකත් එක වගේ වෙනසකට තියෙන ප්‍රයිස් එක තමයි. ඉන්ග්‍රීඩියන්ට්ස් වයිස් ගත්තොත් මට පේන්නේ දෙකේ මේකම ගන්න තියෙනවා. බලමු ඒක අපි මේ සෙග්මන්ට් එකට ගියේ නේද? මාර මාතලයක් කියන්නේ මේ වගේ තරගෙන් තමයි අපිට ඕනේ. බලමු මොන වගේ දෙන්නේ කියලා. දැන් අපි පොඩ්ඩක් බලමු මේ ක්ලෝස් අප් ලුක් එක. දැන් ක්ලෝස් අප් ලුක් එක ගත්තොත් තොම තමයි තියෙනවට පේන්නේ නැති. නිමහනේ ගොඩක් දිග හාලටක් තමයි බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉස්සෝ චිකන් තව සීෆුඩ් අයිටම් වගේ දේවල් ඇඩ් වෙලා වගේ පේන උඩින් හොඳ ඔයිලි ලුක් එකකට තියෙනවා. අද මේ තියෙන ඩබල් බැරල් එකත් ඉතින් ආයි කියන වචන නැහැ. දෙකේම ලුක් එක වගේ තමයි තියෙන්නේ. නිකන් එකම ෂොප් එකකින් ගත්තා වගේ සීන් එකක් තියෙන්නේ. ටේස්ට් කරලා බලමු මොකක්ද ඇත්තටම හොඳ කියලා. ඉංග්‍රීසි චෙක් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා නේද? ඔව් එහෙනම් ඉන්ග්‍රීඩියන්ට්ස් පොඩ්ඩක් චෙක් කරලා බලමු. මේ මාර්ම ඉන්ටරෙස්ටිං සටනක් කියන්නේ. අපි පොඩ්ඩක් මේ ඉංග්‍රීසි පොඩ්ඩක් බලමු නේද? ඔව් මේ අපි මොකයිද මුලින්ම බලන්නේ? මුලින්ම නිවහනේ බලමු. නිවහනේ අපිට බලා ගන්න පුළුවන් සීෆුඩ් අයිටම් තියෙනවා. ඉස්සෝ මේක මේ සීෆුඩ් මොන්ගෝලියන් රයිස් එක. ඉතින් එහෙම දන්නේ නැහැ මං සීෆුඩ් මේ නෙමෙයි නිකන් මොන්ගෝලියන් රයිස් කියන අපි ඉල්ලන්නේ. ඒතකොට දුන්නේ මේක හරිද? ඒගොල්ලෝ දැන් අපි බිලේ සඳහන් කරලා නැතුව එලි බාර. බිලේ සඳහන් කරලා කියන්නේ මේ නෑනේ. නම thank you විතරයි තියෙන්නේ. දෙකේම එකම ලයින් එක මෙතන මේක සීෆුඩ් ලයින් එක. අපි සාකේට වැරදුනක් දන්නේ නැහැ නේද? නෑ මේකෙත් මේ සීෆුඩ් තියෙනවා හැබැයි. ඔව් ඉතින් ඒක හොඳයි ඇත්තටම නේද? කනවට හරි එකම විදිහට තියෙන දැන් දෙකේම සීෆුඩ් තියෙනවා. normal මොන්ගෝලියන් රයිස් එකේ. ඊට පස්සේ ෆිෂ් කටල් ෆිෂ් එකම මම දැක්ක තියෙනවා. ඔව් දැන් සීෆුඩ් තියෙනවා කිව්වනේ. කිව්වේ. සීෆුඩ් ඒ වගේම චිකන් එහෙම තියෙනවද දන්නේ නැහැ හරිද? හොඳට ඉංග්‍රීසි දාලා තියෙනවා නිවහනේ නම්. මීට් අයිටම් වලට අමතරව ඒ කියන්නේ හොඳට මේ වෙජිටබල් එහෙමත් ඇඩ් කරලා තියෙනවා. වෙජිටබල් එහෙමත් ඇඩ් කරලා තියෙනවා මේ වගේ අයිටම්. බෙල් පෙපර් නේ. බෙල් පෙපර් කැරට් ඊට පස්සේ ලූණු මාළු මිරිස් ගෝ වගේ දේවල් හොඳට ඇඩ් කරලා තියෙනවා.
වැඩිපුරනේ මේ ගාන්න දාලා තියෙන්නේ. ඔව් ඩබල් බැරල් එකේ තියෙන ඉස්සෝ ඉන්නවා. මේ fish ආවුණා. ෆිෂ් කටල් ෆිෂ් ඒක සීෆුඩ් ලයින් එකක් කියන්නේ මේ එහෙම නෑ. මටන් නේද? නෑ චිකනුත් තියෙනවා ඒක. අම්මට ඔබ චිකන් මටන් සේරම තියෙනවා. මම හිතේ මටන් ඒගොල්ලෝ දානවා කිව්වා. කියන ගානට සරලන විදියට ඒ විදියට දීලා හැබැයි අර ගානත් එක්කම ගිහිල්ලා ඒගොල්ලන්ගේ ක්වොලිටි එක හරිද නැතුව ගාන විතරක් ගිහලා ක්වොලිටි එක නැවතිලා නැහැ. ගොඩක් තැන්වල ඒ සීන් එක තියෙනවා නේද? කියන්නේ හොඳයි කියලා හිතන රෙස්ටොරන්ට් වල ගාන ගියත් කමන්නේ මොන හරි දෙයක් දෙනවා වැලියු එකට හරිද? මේකේ තව ගෝවා තියෙනවා. ඒ වගේ මේගොල්ලෝගේ මේ මොන්ගෝලියන් රයිස් එකේ ස්පයිසි ඇති මේ චිලි එහෙම ගොඩක් ඇඩ්ඩලා තියෙනවා. වැඩි ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ගත්තොත් ඩබල් බැරල් එක වැඩිනේ. ඕනේ ඩබල් බැරල් එක මම හිතන්නේ වැඩි. මේක රුපියල් 1190යි. ඔව් මේක රුපියල් 1190කට නම් අනිවාර්යයෙන් මේ වටිනවා මේකේ තියෙන. අනිවාර්යයෙන් වටිනවා මේක දෙපාරක් හිතන්නේ මේක ගන්න 1190ක් දීලා මේ වගේ නාසියක් ඒකින්ද මේකට මේ අකුල් හෙල්ලන නෙමෙයි ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ගත්තොත් එහෙම මේකේ මේ වැඩි මේක එන්ටර්ටේන්මන්ට් පර්පස් ඔන්ලි නේ. ඔව් මේ අනිත් මේකේ ඔයිලි ගතියත් වැඩි පොඩ්ඩකින්. සෝස් එකෙන් ඇඩ් කරලා තියෙන මේ නිවන්ට සාපේක්ෂව. මෙහෙ නැති ඉන්ග්‍රීඩියන්ට්ස් ලකුණ මේ ඩබල් බැරල් එකට තමයි යන්නේ. එහෙනම් අපි කාගේ තාසම් පාට් එකට යන් මේ මඩි විසිල්ලන්නේ නැති විදිහට මේකට හරිද? මේක තමයි තීරණාත්මක එක. අපි මුලින්ම නිකන් දාගෙන බලමු. මේ බෝන්චිත් තියෙනවා කියන්කෝ. අර මේකේ අනියන් තියෙනවා කියන් මේ ටොමැටෝ තියෙනවා කියන්කෝ. මොනවා ආවත් දන්නේ බලමු නෝමල් try කරලා අපි try කරන කෙනෙක් පොඩ්ඩක් smell කරලා බලමු මොකක්ද smell එක හොඳ කියලා. ඔව්. මුලින් බලමු නිමාන. අර නුවරඑළියෙන් එන සුවඳක් එනවා මේකේ. එළවලු සුවඳ නෙන්නේ. ඒක තමයි නුවරඑළියෙන් එන සුවඳ. මේ ඩබල් බැරල් එක ස්මෙල් එක. මේක හොඳ අර මේ බැදිච්ච සුවඳයි මේ පොඩ්ඩක් ඔයිල් සුවඳ එනවා නේද? අඩු මේ සොසේජස් උත් තියෙනවා කියන්. මට උනේම යා ඔක්කොම රිද්දල් දාලා කිපන්කො මේ ලොයිත් මේ ඉංග්‍රීසි වැඩි. ස්මෙල් එකත් මම හිතන්නේ ඩබල් බැරල් එක හොඳයි වගේ. අර කියන්නේ නිකන් මොන්ගෝලියන් රයිස් එක ඔය වගේ ස්මෙල් යන්නේ මේ වෙජිටබල් ස්මෙල් යන්නේ නේ. හැබැයි මේ 1190. එහෙනම් ස්මෙල් එක වෙනස් කරන්න බෑ නේද? ස්මෙල් එකකින් ගත්තත් මේ ඩබල් බැරල් එක තමයි යන්නේ ස්මෙල් එක. එන්නේ ස්මෙල් එක ලම ඩබල් බැරල් එක තමයි යන්නේ. කට්ටිය අමනාපේ ඉදන්නේ මේ 1191 එකක් එක්ක 2000 ගානක් කම්පෙයාර් කරද්දි. මේ ඇත්තට අමනාපෙන්න දෙයක් නැහැ. මේ මොලෙන් බැලුවොත් තේරෙනවා ඕනේ කෙට්ට තේරෙනවා මේක මේකේ වර්ත් එක මේකෙන් ගන්න බෑ කියලා. මොකද මේ ගානට වාසි කියන එකනේ. අන්තිමට අපි දැන් මෙතන එකක් තෝරගත්තා කියලා ඒකේ අදහස් වෙන්නේ අනිත් එක මේ වර්ත් නැහැ කියන. ඔව් අන්න ඒක අදහස් වෙන්නේ මේ ඒක ඔයාලට බාරයි හරිද? ඔයාලගේ අතේ තියෙන ගානට ඕගොල්ලෝ කන්න. අපි දැන් මේක අපි try කරලා බලමු. ඔව් try කරලා බලමු. මුලින්ම මේ නිවාහනට තැන දෙමු. අපි නිකන් normal rice එක තමයි try කරන්නේ මුලින්ම. නිවාහනේ මොන්ගෝලියන් rice එක. එළවලු වැඩි වගේද? ඩබල් බැරල් එක ටේස්ට් එක. ගොඩක් ස්පයිසි නොවේවා කියලා ප්‍රාර්ථනා කරනකම තමයි try කරන්නේ. ඒක නම් මාර සරණයි. ඒක මාර තීරණාත්මකයි. ඒක මේ ඇත්තම කිව්වොත් මේ එක වගේ රසක් නෙවෙයි වගේ ඉන්නේ කියන්නේ. කම් වගේ ටේස්ට් එකක් එන්නේ. ඩබල් බැරල් එකට පොඩි මේ ජින්ජර් ෆ්ලේවර් එක දැනෙනවා වැඩි මේකට සාපේක්ෂව. පෞද්ගලික මම ඒකට වැඩි ආස නැහැ හැබැයි. හැබැයි ඉතින් මේ අර සෝසස් වලම රහත් වැඩියෙන් එනවා මේ ඩබල් බැරල් එකේ. අර මට හිතෙන්නේ මේක හොඳයි බා. too much වගේ කියලා හිතනවා මට මේ සෝස්. අර ලුණු ගතිය වැඩි. අර මට හිතෙනවා මේ නිවාන හොඳයි කියලා. මොකද උඩ හේතුවක් තියෙනවා මට ඒක. මටත් හැබැයි හිතෙන්නේ නිවාන හොඳයිද මන්ද ඒක කියන්නේ. normal taste එක හොඳයි. ඔව් මේක මාර හොඳයි. හරිද? ඇත්තටම ඩබල් බැරල් එක කියන වචනේ සුපර්. හැබැයි පොඩි සීන් එකක් තියෙනවා. මම පෞද්ගලිකව කැමති නේද ජින්ජර්යි සේර ෆ්ලේවර් ගැන. පොඩ්ඩක් යටින් වගේ දෙන්න මට ඒක සෙට් නැති හින්දා මම කැමති නැත්. ඒක ආවෙ නැත්තම් මේකට අනිවාර්යෙන් කැමති. ඒක මට මේ too much. මට ඒක මම හැපි නෑ. ඒ ටේස්ට් එක මම හැපි වෙන්නේ නෑ. ඒකයි මට ඉතින් පට්ට රායි වෙනකොට මම මේ සීරියස් හැපි වෙන්නේ නෑ ඒකින්ද. ඔව් නේද කියන්නේ හැමෝටම එකම ටේස්ට් එක සෙට් වෙන්නේ නැහැ නේ. ඒතර ටේස්ට් එක ලකුණ මේ නිවාරණ තමයි. මින්ගේ පොඩ්ඩක් අර පැණි රස පැත්තට බරයි නේද? කියන්නේ ස්පයිසි මත් නෙමෙයි. ස්පයිසි එකයි පැණි රසයි දෙකම තියෙනවා. ඔව් දෙකම තියෙනවා. මේගොල්ලන් කියව නෙමෙයි. මේගොල්ලන් තියෙන්නේ ස්පයිසි එකයි සේර එකයි. සේරයි ජින්ජර් ෆ්ලේවර් එකයි තියෙන්නේ. ලුණු රහකුත් වෙන හැබැයි අම්මා. ඔව් ලුණු රහයි ස්පයිසි ෆ්ලේවර් එකයි ජින්ජර් ෆ්ලේවර් එකයි එන්නේ. යකෝ රසේ බලපන් කොච්චර රසවල කොච්චරක් කියවද කියපන් මේක අද්දි. එනයි පොඩ්ඩක් මේ ස්පෙෂල් තින්ග්ස් බලමු නේද? ඔව් බලමු මේගොල්ලෝ මොනවද පිටින් දීලා තියෙන්නේ කියලා. මුලින් බලමු නිවාහනේ අපිට දුන්න මේ වගේ සෝස් එකක් දුන්නේ නැහැ. නෑ මේකකුත් දුන්නේ. අර ඒක දුන්නාද? අම්මා මම මේක අනිත් එකෙන් දුන්නේ මේ චිලි පේස්ට් එක දීලා තියෙනවා. මේ ඩබල් බැරල් එකෙන් දැන් මේ වගේ තමයි චිලි පේස්ට් තියෙන්නේ. එතකොට ඩබල් බැරල් එකෙන් දීලා තියෙන්නේ මේ සෝස් පැකට් එකක් විතරයි. චිලි පේස්ට් එක නැහැ නේ. නෑ චිලි පේස්ට් එක නෑ කොහොමද මේගොල්ලන්ගේ මේ ඕනේ නැහැ හැබැයි ගත කර. ඒක මේ ඕනේ නැත්තරම උනාට මෙතන සෙග්මන්ට් එකක් තියෙනින්ද මේකට යනවා ස්පෙෂල් තින්ග්ස් ලකුණේ. ඔය නැති ස්පෙෂල් තින්ග්ස් මේ නිවාන්ට තමයි. ඒක හරි මැච් කරන වෙයි. මේක පොඩ්ඩක් මං කිව්වේ ස්පයිසි ගතියට වඩා මේ ස්වීට් ගතියක් තියෙනවා. ඒකින් තමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ. මේක හොඳට හිතලා බලලා කරලා වැඩි හරි. දැන් අපි එනම් ස්පෙෂල් දේවල් දාලා පොඩ්ඩක් try කරමු ඕවර් ටේස්ට් එක බලමු. ඔව් ඕවර් ටේස්ට් එක බලමු. අපි නම් හැම අයිටම් එකම දාගමු මේ ඉස්සෝ තියෙනවා අම්මට උරු චිලි පේස්ට් ඒ වගේම දාන්න පුළුවන් හැම මීට් වර්ගයක්ම දානවා. සෝස් ටිකක් දාගමුනේ. ඔව් සෝස් පොඩ්ඩක් දාන්න. දෙකම එකම වර්ගින්ද එකකින් දාගමු නැත්නම් මේ කරදරේ. මේ පාර අපි ඩබල් බැරල් එකට තරන දෙමු. ඒක නම් හාරම ෆ්ලේවර්ෆුල් පර්ෆෙක්ට් සීන් නැති තියෙන මේක අර එක එක දාලා මේක දකිද්දි මම ඩබල් බැරල් එකේ මොන්ගෝලියන් රයිස් එකේ ඕවර් ටේස්ට් එක. අර ඒක නෙක්ස්ට් ලෙවල් නේ එහෙම මොකද්ද? නිවානේ මොන්ගෝලියන් රයිස් එකේ ඕවර් ටේස්ට් එක.
පට්ට සැරයි ඒ වගේම පට්ට ආතල් දෙකම මේ මට හිතාගන්න බැහැ මොකක්ද හොඳ කියලා. මේක ඩීප් යන්න අපිට හොඳ මොකක්ද කියලා බලන්නේ. ඒ කියන්නේ මට නම් එකක් හොඳයි කියලා තේරුණා මෙතනින්. අතන මේ ඕවර් ටේස්ට් එක මට නම් හොඳ ඩබල් බෙරල්ලේ මොකද ඒකේ මීට් මේ අයිටම් ගොඩක් තියෙනවා. ඒක එතනත් එන්නේ ඉතින් අර ප්‍රයිස් එකේ කතන්දරෙම තමයි. නමුත් මෙතන මේකේ ඉරහ නැත්තේ නෑ. මේක එන මේකට කරට කර්ම තියෙනවා. 1190ක් කියලාත් නේද? ඔව් 1190ක් කියලා මේකේ මට්ටමටම තියෙන අර මම පෞද්ගලිකව කැමති ඉතින් මීට් වර්ග ගොඩක් මැඩලා තියෙනවා. ඒ හේතු හින්දා මම හිතන්නේ මමත් මේ ඩබල් බැරල් එක මේ තෝරගන්න මොකද මේ රසය වෙනසක් හින්දා නෙමෙයි අර මීට් අයිටම් සීන් එකකින් නෙමෙයි. ඔව් අනිවාර්යයෙන් ඒ කියන්නේ අර රසයේ එක එක විවිධ රසවල් දෙනවා. විවිධ රසවල් එනවා. මේ සෝස් එක දාන්නේ හොඳයි මේකට නම් මම නම් කියන්නේ. දැන් අර සෝස් එක මේගොල්ලන්ගේ දාගත්තාම මේගොල්ලන්ගේ අර රයිස් එකේ මොංගෝලි රයිස් එකේ තියෙන too much salty නේ. ඔව් salty ගතිය කැපෙනවා. දැන් මේක ඇත්තටම salty. මේක නම් salt ගතිය ඒක සුද්දෙක් කවන්න නම් මේ අනිවා කන්නේ මම. ලෝකෙත් කන්නේ ඌ මේ මොකද මේ පට්ට ලුණු රහයි හරි මේකට සාපේක්ෂව සෝස් එක දැන් කෑවොත් නම් ඒක ලොකුවට දෙන්නේ සෝස් එක දැම්මන් පස්සේ ලොකු අවුලක් නැහැ මේ අපි 2000 ගානක් දෙයක් දීලා තියෙනවානේ අනිවාර්යෙන් 2000 ගානක් දෙයක් දීලා තියෙනවා මේ ඇත්තට කිව්වොත් ඒක ටේස්ට් එක හොඳ තරගයක් ගිහිලා ඩබල් බැරල් එක දින්න නේ ඇත්තට කිව්වොත් දින්න කියන්නේ ටිකක් ෆ්ලේවර්ෆුල් මේකට වඩා too much ගතිය කැපිලා යනවා සෝස් එක නිසා නිවානක් කියලා වැඩක් නැහැ ඇත්තම කිව්වොත් මේ ගාන්න නම් මේ පට්ටම් වලත් වෙනසක් නැහැ ඇත්තම කිව්වොත් ලොකෝට ඔව් වෙනසක් නැහැ ඇත්තම කිව්වොත් එනදී ඕරල් ටේස්ට් එක කියන්නේ මේ ඩබල් බැරල් එකට තමයි අද ඉතින් මොකෙන් කරනවද කියන එක ලොකු ප්‍රශ්නයක් නෑ මොකෙන් කියවත් හොඳයි ඔව් මොකෙන් කියලා සුපිරි ටේස්ට් එකක් ඉන්නේ බර මෂ්රූම් අපෝ මේ මේක එක දිගට කන්න බැරි සීන් එකක් තියෙනවා මර ඒක තියෙන ස්ට්‍රෝං සෝල්ටි ගතියත් එක්ක මේ එක දිගට කන්නම අරුයි එක තැනකදී ස්ටොප් වෙනවා මේක එහෙම නෑ මේක එක දිගට කන්න පුළුවන් ඔව් අනිවාර්යෙන් ඒ සීන් එක තියෙනවා කොහොමද කන කෙනෙක් කන්නේ නැති අපිට අදාළ නැහැ අපිට අදාළ නෑ මේක මේ අපි පොඩ්ඩක් ආතල්ලක් නම ගත්තත් උන්ගොත් ඉන්ටරෙස්ටිං අද වීඩියෝ එකද මේ පොඩ් දෙක සුපිරිය අතුපොතේ නිවහන ගාන පට්ටමවත් මේ ගානට මේ රසය මන්නම් කියන්නේ ඕනටත් වඩා ඔව් රුපියල් 1200 මේ සාමාන්‍ය හොඳ මොංගෝලියන් එකක් හොයාගන්නත් අමාරුයි හොයාගන්නත් නැති කාලේ මේක නම් මේ ගානට මේ රසය හොඳයි මේකෙත් මේ ගාන වැඩි වුණාට මේ රසය අවුලන්නේ නැහැ නේද 2100ට මම නම් අවුලන්නේ නැහැ මේ එහෙනම් ඉතින් chart එක මෙහෙම තමයි තියෙන්නේ එක පැත්තක් ගාලා තියෙනවා ගැහුවක් කරන්න දෙයක් නැහැ මේක එක පැත්තක් ගාන අඩු හින්දා මේ ගැහුවා කියලා ගණන් ගන්නත් බෑද ඔව් ගැහුවා කියලාත් මේ ගණන් ගන්න බෑ අතට මේ ගහපු ගානෙන් දෙකක් අඩු කරා නම් ඒත් කමන්නේ මේ කොහමද වීඩියෝ මෙච්චරයි කැම දෙක අතර මේ එන ගැම්මර කැපෙන්න තමයි තියෙන්නේ අද ඔව් ගැම්මර කැපෙන්න තියෙන්නේ මේ මගු ෂෝට් එක අනිවාර්යෙන් subscribe පාරක් දාන්න මගු SMR මේ මේන් channel එක subscribe කරන්න අපි දෙන්නවා Instagram follow පාරකුත් දාන්න මේ ඔක්කොම සීන් ටික follow පාරක් දාලා TikTok එකේ ඉන්නවා අම්ම සීන් එකේ ඉන්නවා I think මේ ගැම්මර කැපුනේ ඔව් එහෙනම් ගැම්මර කැපෙන්න කමෙන්ට් එකකුත් දාන්න ඊළඟ මොනවද ඕනේ කියලා